හායි යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන සාමාන්‍යයෙන් ඇලවල් වල ගඟවල් වල මෙහෙම තැන් වල තියෙනවා යාළුවනේ ගල් රැඳිලා ඒ ගැන කියලා දෙන්න. ඒ වගේම හැමදාම කියනාගේ මුලින්ම කියන්න කරදරයක් කියලා හිතන්න එපා. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්නවා කතා කරන්න මගේම පතල් වල ගල් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා නිවසටම ගෙන්න ගන්න පුළුවන් ප්‍රී ඩිලිවරි කරනවා යාළුවනේ. ඒ වගේම පිටරට මගේ යාළුවෝ ඉන්නවනම් කතා කරන්න ඔයාලා ඉන්න ඕනම රටකට ප්‍රී ඩිලිවරි කරනවා. ලංකාවේ නම් දවසෙන් ඔයාලගේ නිවසටම පාර්සලේ ගෙන්න ගන්න පුළුවන්. දුරයි නම් දවස් එකමාරයි යන්නේ වගකීමක් ඇතුව. මම ඔයාලට මේ ගැන කියලා දෙන්න. සාමාන්‍යයෙන් ගඟක ඇලක ගිහිල්ලා බලද්දී මෙන්න මේ වගේ ගල් රැඳිලා තියෙනනේ ගල් අස්සේ බොරළු ඇවිල්ලා. මේ මම පොඩ්ඩක් හාරලා තියෙන්නේ. මේ මෙතනත් හැරුවා. ඔමින්ට පෙන්නන්නම්. මෙතනත් හැරුවා. මෙතන පොඩි තෝරමල්ලි කෑල්ලක් හම්බුණා වැඩන්නේ. ඔන්න ඔය වගේ තියෙනවා නේද යාළුවනේ. ඔය වගේ බොරළු එක්ක වෙලා තියෙන තැන් වල අනිවාර්යෙන් බලන්න පොඩි සල්ලාඩ දැලකින් පොඩි ගොට්ටක් හදාගෙන ගිහිල්ලා පොඩ්ඩක් හොදලා බලන්න. අනිවාර්යෙන් ගල් කෑල්ලක් හොයාගන්න පුළුවන්. මෙහෙම තැන් වල රැඳෙනවා යාළුවනේ. දැන් ඔයාලට පෙන්වන්න ඕන නිසා ආවේ. දැන් මෙහෙම තියෙනවනේ. දැන් මෙහෙම තියෙනවා කියලානේ යාළුවනේ. ගල් ගහගෙන එලිල්ලන් කැඩිලා ඇවිල්ලා ගහගෙන ඇවිල්ලා මේ වගේ රැඳෙනවා. උඩ තියෙන්නත් පුළුවන් යට තියෙන්නත් පුළුවන්. ඒක හින්දාම නිකන් මේ උඩින් පහුරු ගාලා බලන්න එපා. හරිද? මෙන්න මේ තියෙන දිය තරිප්පුව මේ මෙතනින් හම්බෙච්ච එක මේ දාපේ ගන්නේ මේ දිය තරිප්පුව. ඒ කියන්නේ දිය තරිප්පු කියන්නේ මැණික් තියෙන තැන් වල තියෙන ගල් జాතියක්. බලන්න මේ ගල නිකන් මේ කඩලටයක් වගේ ලස්සනයි. දිය තරිප්පු මේවත් ගන්න කට්ටිය ඉන්නවා. එහෙම නෙමෙයි ජුවලරි වලට වගේ ගන්න කට්ටිය ඉන්නවා. මෙන්න මේ වගේ තැන් බලලා සාමාන්‍යයෙන් අර මං කලින් වීඩියෝස් වල ඔයාලට දාලා ඇති සල්ලාඩ කියන්නේ ඔය වැලි හලන සල්ලාඩ තියෙන ඒ දැලකින් කිරිගොට්ට වගේ හදාගෙන ඒක නමලා හදාගෙන ඒකට දාලා මේ වගේ හොදලා බලන්න. අනිවාර්යෙන් ගල් කැල්ලක් හොයාගන්න පුළුවන් යාළුවනේ. මොනවා හරි තිබ්බ මට දාන්න WhatsApp එකට දාන්න. මං ඔයාලට බලලා කියන මෙන්න මෙහෙම හාරලා ගන්න. මේම හාරලා අතින් ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ තියෙන තනිකර කැට. මේ කැට මේ බලන්න පාලිංගු එහෙම තියෙනවා. මේ තියෙන පාලිංගු තනිකර කැට තියෙන යාළුවා. හැබැයි මේ වගේ තැන් වල කරද්දි දාන්න ඩූම් වෙයි. ඒකින්ද පරිස්සමෙන් කරන දෙයක් කරන්න. ඔයාලට මං කියන්නේ මෙහෙමයි කියලා. දෙයියනේ කියලා ඉතින් දෙයක් කරගන්නවා නම් කරගන්න. මේ තියෙන ගල් මේවා හොදලා බලන්න මඩ නිසා තමයි පේන්නේ. මේ වගේ තැන් වල අනිවාර්යෙන් තියෙනවා. ඔයාලට පේනවා මේ තනිකර තියෙන බොරළු. කියන්නේ ගල් කැට තියෙන මේ ඉල්ලමක් කඩලා ගත්තා වගේ තමයි. කියන්නේ අවුරුදු ගාණක් ඇවිල්ලා රැඳිලා හිර වෙලා තියෙනවා. ඒ වගේම මේ පේනවනේ ඔයාලට. ගල් රැඳිලා තියෙනවා. මෙන්න මේ වගේ ගල් පෙරලන්න පුළුවන් ඒවා තියෙනවා නම් පෙරලලා බලන්න මේ වගේ තැන් වල රැඳිලා තියෙනවා. ඔය දිගටම තියෙන ගල් රැඳිලා ඇවිල්ලා හේදිලා අර වැස්ස කාලේට ඇවිල්ලා හේදිලා තියෙන මේ තියෙන ගල්. ඒවා ගන්න බෑ. හිර වෙලා තියෙන මේ ගල් අයින් කරලා අරගෙන හොදලා බලන්න. ඔය වගේ තැන් වලත් තියෙන පිනානුව ඉතින් අර කියන්නේ ඉබ්බා තුන පාමිරිස් බැඳගෙන ආවත් කණ්ඩ පින නෑ ගේ අසට ආවට කියලා. එහෙම නෙවෙයි. ඉබ්බා ගේ අසට ආව කණ්ඩ පින බලාගෙන ඉන්න. දැන් ඊයේ යාළුවෙක් දාලා තිබ්බා ගලක්. ඒක මිටියෙන් ගහලා කඩලා කිව්වා. කඩලා කැඩුවට පස්සේ තමයි රතු පාටට පේන්නේ කියලා. මම ඒවා පාට මොන පාට. රතු පාට. එහෙම කරන්න එපා. ගලක් හම්බුනොත් කඩන්න පුච්චන්න යන්න එපා. දන්න කෙනෙක්ට දාලා බලන්න. දන්නේ නැත්නම් මට දාන්න මම ඔයාලට බලලා කියන්න. මෙන්න මේ වගේ තැන් අනිවාර්යෙන් යාළුවනේ ඇදලා බලන්න, ඇදලා හොදලා බලන්න. අනිවාර්යෙන් ගල් කැල්ලක් ඉතින් දෙයියනේ කියලා හොයාගන්න පුළුවන්. මේ බලන්න. මේ තියෙන්නේ සෙව්වන්දි ගලක්. සෙව්වන්දි එහෙම තියෙනවා කිය සෙව්වන්දි කියන්නේ සෙව්වන්දි කියලා ගල් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මැණික් තියෙනවා යාළුවනේ. මේ වගේ තැන් අනිවාර්යෙන් හොදලාම බලන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. මෙහෙම පවුරු ගාලා බලලා වැඩක් නැහැ. හැබැයි ගලක් තිබ්බොත් සාමාන්‍යයෙන් හොයාගන්න පුළුවන්. මේ බලන්න. මේ වගේ ගල් තියෙනවා. අනිවාර්යෙන් ගල් කැලක් හොයාගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මොනවා හරි තිබ්බොත් කතා කරලා අහන්න. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කතා කරන්න. අඩුම මුදලට මගේම පතල් වල ගල් ගන්න පුළුවන්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි ජය වේවා.